සියලුම දෙනාට ආයුබෝවන්. අපේ ජීවිතවල තියෙන කාර්ය බහුලත්වය සහ පීඩනය මොහොතකට අමතක කරලා කිසිම තර්කයක් නැතුව හදවතින්ම hina වෙන්න පුළුවන් සිනමා චිත්‍රපටයක් ගැන කිව්වොත් ඔබේ මතකයට එන්නේ මොන වගේ එකක්ද? අනිවාර්යයෙන් මේ තමයි හවුස්ෆුල් චිත්‍රපට මාලාව. අද මම ඔබට විචාර කරන්න යන සූදානම් වන්නේ ඒ සිවුවන දිගහැරමයි. ඒ කියන්නේ පුනරුත්පත්තියේ කතාව. හාස්‍යයෙන් අබරව හවුස්ෆුල් 4 චිත්‍රපටය ගැනයි. ඉතින් මෙම කතාව ආරම්භ වන්නේ ලන්ඩන් නුවරින් හැරි මැක්ස් සහ රෝයි කියන සහෝදරයෝ තුන්දෙනෙක් වටා. හැරිට ඉඳහිට අතීතයේ පේන ෆ්ලැෂ් බැක්ස් වෙන රෝගයක් තියෙනවා. මොවුන් තිදෙනා ධනවත් ව්‍යාපාරිකයෝ දියණියක් තිදෙනෙකු වන ක්‍රීති පූජා සහ නේහා සමග විවාහ වෙන්න සූදානම් වෙනවා. මේ විවාහය සිද්ධ වෙන්න නියමිත වෙන්නේ ඉන්දියාවේ සීතම්ගාර් කියන ප්‍රදේශයේදීය. ඉතින් මොවුන් තිදෙනා සීතම්ගාර් වෙත ගිය පසු හැරිට තමන්ගේ පෙර ආත්මය මතක් වෙනවා. ඒ මීට වසර 600කට පෙර එනම් 1419 වර්ෂයේදී සිදු වූ දේවල්. හැරි කියන්නේ එවකට සිටි බාලා නම් දරුණු කුමාරයෙක්. මැක්ස් කියන්නේ ධර්මපල් රජුගේ ආරක්ෂකයා වූ ධර්මපල්. රෝයි කියන්නේ නර්තන ශිල්පියෙකු වූ බංග්දු මහරාජ්. ඉතින් මෙහි ඇති ලොකුම පැටලැවිල්ල වන්නේ 1919 දී ඔවුන් ආදරය කළ සහකරුවා 2019 දී සම්පූර්ණයෙන්ම මාරු වී තිබීමයි. අතීතයේ බාලා ආදරය කළේ මధు කුමරියට, දැන් පූජාටයි. නමුත් වර්තමානයේ හැරි විවාහ වෙන්නේ හදන්නේ ක්‍රිති සමගයි. මෙම වැරදි සහකරුවන් සමග විවාහ වුවහොත් නැවතත් විපත්තියක් සිදුවන බවයි හැරි වටා ගන්නේ. ඉතින් මේ චිත්‍රපටයේ දෙවනාර්ධය පුරා දිවෙන්නේ හැරි අනෙක් දෙදෙනාට මේ පුනරුත්පත්තිය ගැන හේතු ගැනීම දරන උත්සාහය. මෙහිදී පැපි බායි සහ ආක්කි පාස්තා වැනි චරිත හරහා දැඩි හාස්‍යජනක සිදුවීම් මාලාවක් නිර්මාණය වෙනවා. අවසානයේදී ඔවුන්ගේ පැරණි සතුරන්ගෙන් බේරී නිවැරදි සහකරුවන් සමග එක්වීමට ඔවුන්ට හැකි වෙනවාද යන්න මේ කුතුහලයයි. ඉතින් මේ චිත්‍රපටයේ දෙවනාර්ධය පුරා දිවෙන්නේ හැරි අනෙක් දෙදෙනාට මේ පුනරුත්පත්තිය ගැන හේතු ගැනීම දරන උත්සාහය. මෙහිදී පැපි බායි සහ ආක්කි පාස්තා වැනි චරිත හරහා දැඩි හාස්‍යජනක සිදුවීම් මාලාවක් නිර්මාණය වෙනවා. අවසානයේදී ඔවුන්ගේ පැරණි සතුරන්ගෙන් බේරී නිවැරදි සහකරුවන් සමග එක්වීමට ඔවුන්ට හැකි වෙනවාද යන්න මේ කුතුහලයයි. ඉතින් මෙම කතාව රංගන ශිල්පීන්ගේ දායකත්වයේ දෙස බලන විට අක්ෂය කුමාර් මේ ප්‍රධාන භූමිකාව නිරූපණය කරනවා. ඔහු බාලා නම් චරිතයේ චිත්‍රපටයේ කැපී පෙනෙන මංගය. අක්ෂය කුමාර් ඔහුගේ ස්වභාවය හාස්‍යම් හැසිරීම සහ බාලාගේ චරිතයේ ඇති එම දරුණු මෙන්ම විහිළු සහගත ස්වභාවය මැනරින් ඉදිරිපත් කරනවා. රිටේස් දේශමුඛ සහ බොබී ඩියෝල් ඔවුන් දෙදෙනා තමන්ට ලැබුණු චරිත මට්ටමින් උපනුයි සාධාරණ කිටුවන. විශේෂයෙන්ම රිටේස්ගේ කලානුරූපී හාස්‍යය මනා ගැලපෙනවා. ඉතින් ඒ වගේම ක්‍රිති සැනෝන් සහ පූජා ක්‍රිති ගර්බණ්ඩා ඔවුන්ගේ ප්‍රධාන කාර්යය වුණේ චිත්‍රපටයට වර්ණවත් බවක් සහ ග්ලැමර් එකක් එකතු කිරීමයි. ගැඹුරු රංගනයට වඩා ඔවුන්ගේ පෙනුම සහ නර්තනයට මේ වැඩි ඉඩක් ලැබී තිබෙනවා. ඉතින් මෙම චිත්‍රපටයේ සමස්තයක් විදිහට ගතහොත් හවුස්ෆුල් යනු බොක්ස් ඔෆිස් වාර්තා තැබූ වාණිජ්‍යමය වශයෙන් අතිශය සාර්ථක නිර්මාණයකි. විචාරකයන් කොතරම් බැන වැදුනත් ඉන්දියානු සහ ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන් අතර මේ ඉහළ ජනප්‍රියතාවක් ලැබුණා. එයින් පෙනී යන්නේ මිනිසුන් තාමත් සෑහළු හාස්‍යජනක චිත්‍රපට ප්‍රිය කරන බවයි. ඔබත් තාමත් මේ නරඹන්න නොමැති නම් පවුලේ සැමට එක්ව නරඹිය හැකි විනෝදජනක චිත්‍රපටයක් ලෙස මේ නිර්දේශ කරනවා. ඉතින් යාළුවනේ හවුස්ෆුල් 4 කියන්නේ ලොජික් හොයන බැරි ඒත් hina වෙන්න පුළුවන් කොමඩි ෆිල්ම් එකක්. තමයි ස්ට්‍රෙස් එකෙන් ඉන්න වෙලාවක බ්‍රේන් ඔෆ් කරලා බලන්න පුළුවන් මූවි එකක් වෙනවා නම් මේක try කරලා බලන්න. ඔබ මේ රිවිව් එකට කැමති නම් like කරලා channel එක subscribe කරන්න.